ලක්ෂ 150ක් යන මාස දෙකක කෙටි කාලයක් මගේ පුතාට තව තියෙන්නේ. ඉතින් මං අද ඇවිල්ලා ඉන්නේ ගාල්ල පින්න දුවට. ගාල්ල පින්න දුවේ ඉන්නවා අපි වගේම ජීවත් වෙන්න ආස වුණත් ජීවත් වෙන්න තව මාස දෙකක පමණ කෙටි කාලයක් ඉතුරු වෙලා තියෙන මල්ලි කෙනෙක්. ඉතින් එයාට අස්මාව බද්ධයක් කරන්න අවශ්‍යතාවය තියෙනවා. ඒ සඳහා රුපියල් ලක්ෂ 150ක මුදලක් වැය වෙනවා. ඒ මුදල ඒ අයට හොයාගන්න අපහසුතාවය මත ඒ අය කරපු දේවල් වලින් දැනට ලක්ෂ 30ක පමණ ප්‍රමාණයක් තමයි හොයාගෙන තියෙන්නේ. ඉතින් ඉතුරු ලක්ෂ 120 හොයාගන්න තමයි මම මේ උදව් කරන්නේ. අපි බලමු එහෙනම් ඒ කවුද කියලා. ඉතින් මේ ඉන්නේ මේ චමිල්ක මල්ලි. මෙයාගේ ජීවිතේ තව මාස දෙකක කෙටි කාලයක් ඇතුළත ඔපරේෂන් එක කරන්න අවශ්‍ය මුදල ලක්ෂ 120ක මුදලක් හොයාගන්න තමයි අපි මේ ආවේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා ෂෙයා කරලා අපිට සහයෝගය ලබා දෙන්න මේ කොල්ලගේ ජීවිතේ ඉදිරියටත් අපි වගේ ලස්සන ජීවත් වෙන්න පුළුවන් වෙන විදිහට ඔපරේෂන් එක සාර්ථක කරගන්න ඔයාලගේ සහයෝගය දෙන්න කියලා ඉල්ලන ගමන් අපි බලමු එයාලගේ දෙමාපියන් එක්ක කතා කරලා. ඉතින් මේ ඉන්නේ චමිල්කගේ තාත්තා. අපිට කියන්නකො පොඩ්ඩක් විස්තර දැනට ඉතුරු එකතු කරගෙන තියෙන මුදල සහ තව අවශ්‍ය මුදල. අපේ චමිල්ක හර්ෂාන් වගේ පුතා මගේ ලොකු පුතා මේ පුතා මහමාරක් වෙනවා ලෙඩ වෙලා මේ මෙතික් ප්‍රතිකාර කරලා දැන් අන්තිමට අත්මා බද්ධයක් කරන්න වෙලා කියලා වෛද්‍යවරු කියනවා. ඉතින් මේ සහතිකවත් වෛද්‍ය වාර්තාවයි ලක්ෂ 150ක් යන 150න් අපි ලක්ෂ 30ක් මෙවැනි මීට කලින් වීඩියෝ එකක් කරලා ලක්ෂ 30ක් හොයාගෙන තියෙනවා දැනට. මෙතනකින් හොස්පිටල් එකේ ලක්ෂ 150ක් වැය වෙන විදිහට කියපු මේ මෙඩිකල් රිපෝට් එක. ඊට පස්සේ ලක්ෂ 30ක් හොයාගෙන තියෙනවා. ඉතුරු ලක්ෂ 120 හොයාගෙන තමයි සහයෝගය දෙන්නේ. මුලින් සහයෝගයක් දීලා මගේ දරුවෝ කියලා ගන්න තව මාස දෙකක වෙන කාලයක අපිට කරන්න කියන මේ ඔපරේෂන් එක කියලා කියනවා. ඒක නිසා මේ සිද්ධ වෙනවා ඔබතුමාලාට. ඉතින් මේ විදිහට ජීවත් වෙන්න තමන්ගේ දරුවා ජීවත් කරගන්න තමන්ට අපහසුතාවයක් තියෙද්දි ගොඩක් දේවල් කරලා තමන්ගේ දරුවා වෙනුවෙන් දරුවා ජීවත් කරවා ගන්න නොයෙකුත් දේවල් කරලා මුදල් එකතු කරගෙන තියෙනවා. ඒ සියලුම දේවල් වලින් අදට ලක්ෂ 120ක මුදලක් අවශ්‍යයි. ඉතින් මේ ලක්ෂ 120 සම්පූර්ණ කරලා දෙන්න සහ මට පුළුවන් උපරිම සහයෝගය දෙන්න තමයි මම ආවේ. ගාල්ල විද්‍යාලයක විද්‍යාලය ඉගෙන ගත්ත දක්ෂ කොල්ලෙක් තමයි අද වෙනකොට මේ අක්මා බද්ධය රෝගය කරන්න අවශ්‍ය මුදල් එකතු කරන්න පුළුවන්. ඔයාලා හැමෝගෙම සහයෝගය දෙන්න. ඒ වගේම තමයි චමිල්කගේ මව ඉන්නවා. අපි බලමු කතා කරනවා මමත් එක්ක. ලක්ෂ 150න් ලක්ෂ 30ක මුදලක් අපිට දැන් එකතු වෙලා තියෙනවා. ඉතිරි ලක්ෂ 120 හොයා ගැනීමට අපිට උදව් කරන්න. තම ජීවිතයක් බේරා ගන්න. මාස දෙකක කෙටි කාලයක් මගේ පුතාට තව තියෙන්නේ. ඒ හින්දා මේ ලක්ෂ 120 එකතු කරගන්න ඔබ හැමෝම අපිට උදව් කරන්න මෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ මල්ලිගේ ජීවිතේ බේරගන්න මගේ Facebook එකේ ඉන්න සහ මේක ෂෙයා කරලා එන අයගේ රුපියල් 100ක හෝ මුදලක් ලබා දීලා මේ ජීවිතේ බේරගන්න උදව් කරන්න කියලා මම ඔයාලා හැමෝගෙම ඉල්ලනවා. ඉතින් අපි අහලා බලමු ගිණුම් විස්තරයක්, ගිණුම් අංකයක්. මගේ ගිණුම් අංකය තමයි තියෙන්නේ LHLL ද සිල්වා ගාල්ල BOC බැංකුව. මගේ ගිණුම් අංකය 92යි 47යි 0.855. ඉතින් මම මේ ගිණුම් අංකය මේ වීඩියෝ එකේ දානවා සම්පූර්ණ. ඔයාලා හැමෝටම පුළුවන් නම් මේ වීඩියෝ එක ෂෙයා කරලා අපේ මේ තරුණයාගේ ජීවිතේ බේරගන්න ඔයාලට පුළුවන් උපරිම සහයෝගයක් ලබා දෙන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරයෙන් ඉල්ලනවා. වීඩියෝ එක ෂෙයා කරන්න කියලා අනිවාර්යයෙන්ම ඉල්ලනවා.